අද මං කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ AI වීඩියෝ හදන්නේ කොහොමද කියලා. මේ බලන්න. 34 million, 21 million, 50 million වීඩියෝ 103යි. මේ බලන්න views. මේ බලන්න වීඩියෝස් කොච්චර ලස්සනද. බලන්න තාත්තන් කියන වීඩියෝ. දැන් අපි වීඩියෝ මේ වගේ වීඩියෝ එකක් කොහොමද කියලා දෙන්නම් මං අද. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ ෆයිල් එකක් තියෙනවා. මම ඒක දාලා තියන්නම්. මේක කොපි කරගන්න සම්පූර්ණයෙන්ම. එතනට නිකන් කොපි කරගෙන chatgpt.com කියලා ගාගන්න. chatgpt එක ලොග් වුණාට පස්සේ මම ලොග් වෙනවා. නැතිනම් ලොග් වෙනවා. මගේ username password දීලා. හරි බං දැන් ලොග් වුණා chatgpt එකට. දැන් ඔයාලා කොපි කරගත්ත prompt එක මෙන්න මෙතනට paste කරන්න. ඊට send කරන්න. යාචු කියලා ඒකට respond කරයි. ඒක respond කරනකන් ඔයා flow එක open කරන්න. flow කියලා ගන්න. ඊට පස්සේ flow labs මෙන්න මේක website එකට යන්න. create with flow ඒකෙත් login වෙන්න ඕනේ. මම ඒකට login වෙනවා දැන්. හරි මම ඒකට login වුණා දැන්. ඊට පස්සේ GPT එකට දීලා නැහැ. මම නැවතයි message එක ආයෙ send කරනවා chatgpt ට. හරි කලින් පාර මොකක් කරේ අවුලක් වෙලා තියෙන්නේ. මෙහෙම දෙන්න. මේක මෙහෙම වුවොත් flower කියලා දෙන්න. ඔයාලට කැමති එක එතනට දාගන්න. මම එතනට flower කියලා දැම්මා දැන්ට. හරි. දැන් ඔයාලට මේ image ටික හදාගන්න තියෙන්නේ. මම image ටික හදා ගන්නවා copy කරගෙන. මෙතනින් create with flow දෙන්න. මේක හදා කරන්න. ඊට පස්සේ new project යනවා. ඊට පස්සේ මෙන්න මෙතන nano banana තියෙන එක මම 9:16 දාලා එක දාගන්නවා. ඊට පස්සේ හදාගත්ත prompt එක මෙතනට දෙනවා. දෙවෙනි image එක ගන්නවා chatgpt cut කරගෙන. හරි දැන් දෙවෙනි image එක copy කරගන්නවා. ඊට පස්සේ මේ image එක හැදෙනකන් ඉන්නවා. හරි මේ image එක හැදිලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ plus button එක ඔබලා මෙන්න මේ image එක තෝරලා දෙවෙනි prompt එක දෙන්න. ඒ වගේ image ටික හදාගෙන යන්න මම මෙතන ස්පීඩ් කරනවා. අර දැන් පළවෙනි image එකයි දෙවෙනි image එකයි ඒ වගේ මේ තුරු image ටික හදාගෙන යන්න තියෙන්නේ. හරි දැන් මම image ටික හදාගත්තා. දැන් කරන්න තියෙන්නේ මේ දෙවෙනි එකට යන්න. මේ තියෙන්නේ පළවෙනි image එක. මේකට කරන්න තියෙන්නේ අපි හදාගත්ත පළවෙනි image එකයි දෙවෙනි image එකයි නෝමයි කියන්නේ. මේක nano banana එක වීඩියෝ වලට දාන්න. මේක frame දාන්න මේක දාන්න size එක. හරි ඊට පස්සේ start frame එකට ඔයාගේ පළවෙනි image එක දාන්න. පළවෙනියටම දාගත්ත මෙන්න මේක. දෙවෙනියට මේකනේ. එතකොට දෙවෙනියට දාන්න මෙන්න මේක. හරි ඊට පස්සේ දෙන්න තියෙන අර පළවෙනියටම දාගත්ත prompt එක. ඊළඟට කරන්න තියෙන්නේ මේකයි මේකයි. මේකයි මේකයි. එතකොට ඊළඟට මෙන්න මේක. දෙක. ඊට පස්සේ මේකයි මේකයි හරි. ඒ වගේ හදාගෙන යන්න තියෙන වීඩියෝ ටික. හරි මම දැන් වීඩියෝ ටික හදනකයි ස්පීඩ් කරනවා. හරි මම වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ CapCut එක ඕපන් කරගන්න. ඊට කලින් ඔයා YouTube Studio යන්න. YouTube Studio කියලා සර්ච් කරගෙන YouTube Studio එකට යන්න. ඔයාලට නැත්නම් YouTube එකේ මෙහෙම ක්ලික් කරලා මෙන්න මෙතන YouTube Studio යන්න පුළුවන්. කැමති දෙයකට වට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා audio library කියලා. ඊට පස්සේ sound effect. හරි music හරි මොකක් හරි හොඳ music එකක් තෝරගන්න. මම දැන්ට උඩින් එන හොඳ බල් එකක් ගන්නවා. මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි ඒක ඩවුන්ලෝඩ් වුණා. මම දැන් CapCut එකට login වෙනවා. හරි මම CapCut එකට දැන් log වුණා. දැන් මට තියෙන මෙන්න මේ create project කියන එක ඔපන්න. ඊට පස්සේ ඔයා දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ටික ඔක්කොම මෙතනට import කරගන්න. ටික ඔක්කොම import කරගන්නවා. අඩිය එක ඇඩ් කරගන්නවා මම. අඩිය එක සැත් පොඩ්ඩක් අඩු කරගෙන මේක පොඩ්ඩක් ලොක් කරගන්නවා. දැන් ඔයාලට තියෙන වීඩියෝ ටික පිළිවෙලට හදාගන්න. මේ සවුන්ඩ් ටික ඩිලීට් කරගත්තත් කමක් නැහැ. මෙතනින් control B ඔබලා මෙතනින් කට් කරලා ඩිලීට් කරගන්න. හරි වීඩියෝ එක හදිලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ එක්ස්පෝර්ට් කරගන්න එක. මේක කැමති සෙටින් අතරම 2K දාලා 120 fps දානවා. මෙන්න මේ ටික් එක දාගන්නවා. ඊට පස්සේ එක්ස්පෝර්ට් කරගන්නවා. ඔයාලට වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්න කොහොමද වීඩියෝ එක කියලා.
ඉන්න මේකයි වීඩියෝ එක බලන්න. White lights sounding off 3 a.m. and no escape. No escape. Watch the aisles illuminating worlds. එහෙනම් අදට අපි